නව යොවුන්වේ සිටින තරුණයින් කිහිප දෙනෙකු රන්රුව සරවල් වන වීඩියෝවත් මේ වෙද්දි සමාජ මාධ්‍යවල තුළ සංසරණය වෙලා තිබ්බ. මේක මේ තාක් දුරට විශාල වශයෙන් වෛරල් වෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන පියුමි හංසමාලිගේ පුත්‍රයා වන කාවින්ගත් එතන සිටීම සම්බන්ධයෙන් වෛරල් යන වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා තේරුම් ගන්න පුළුවන් එකම දෙයක් තියෙනවා. එතන ඉන්න තරුණයා ගැටුම හදන්න ආපු කෙනා නෙමෙයි. ඒක නවත්තන්න තමයි ඔහු එන්නේ කියලා පැහැදිලිවම එතන අපිට දැක ගන්න ලැබෙනවා. තමන්ටත් අනතුරක් වෙයි කියලා තියෙන බය තියෙද්දිත් රණ්ඩුව මැදට පැනලා ඒ තත්ත්වය සංසිඳවන්න උත්සාහ කරන එක පැහැදිලිවම පේනවා. ඇත්තට මේ ගැටුම නවතින්නේ ඔහු මැදිහත් වුණ නිසා කියන එක අපිට හංගන්න බෑ. ඒ වීඩියෝ එක හරියටම දැක්ක කෙනෙක්ට ඒක පැහැදිලිවම පේනවා. එතන තවත් කීප දෙනෙක් ඉඳලා තිබුණත් කාවිංග විතරක් ඉස්සරහට දාලා චෝදනා කරන්න සමාජ මාධ්‍යයෙන් පිටිම පටන් ගත්තා. ඒක සිද්ධ වෙන්නේ ඔහු ප්‍රසිද්ධ කෙනෙකුගේ දරුවෙක් වුණ නිසා කියන එක අපිට හොඳවාකාරවම පැහැදිලි කාරණාවක්. අපි කාගේ දරුවෙක් වුණත් අපේ දෙමව්පියෝ කවුද කියන එක අපිට වාසියක් හෝ අගතියක් වෙන්න හේතුවක් නැහැ. ඒක තමයි සාධාරණය වෙන්න ඕනේ. ප්‍රසිද්ධ වීම කියලා කියන්නේ සමාජයට කැමති විදිහට බුලි කරන්න, මඩ ගහන ලැබෙන අවසරයක් නෙමෙයි කියලා අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණාවක් වගේම අපි දැනගන්න ඕන කාරණාවක්. හේතුවක් නැතුව මනුස්සයට දොස් කියන එකට වඩා සිද්ධිය හරියට තේරුම් අරගෙන සත්‍යයට ඉඩ දෙන එක තමයි කවුරුත් කරන්න ඕනේ. පුද්ගලික මඩගැසීම් වලට වඩා සත්‍ය අගය කරන මිනිස්සු බවට පත් වෙනවා නම් අපේ රට මේ ලෝකේ තව ගොඩක් සුන්දර එකක් වෙයි, ලස්සන එකක් වෙයි. අපි හැමෝම කළු සිදු මිනිස්සු කියන එක අමතක කරන්න හොඳ නෑ. හොඳ නරක සම්මිශ්‍රිත චරිත තමයි අපි හැමෝම ජීවත් වෙලා ඉන්න ටික කාලේ ඇරියස් නැති මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා මැරලා යන්න ඕනේ කියන එක තමයි අපි සඳහන් කරන්න ඕනේ. මේක උපුටාගන්නේ සමාජ මාධ්‍ය ගිණුමකින්. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ඒකේ ප්‍රතිචාර දක්වලා තියෙනවා විවිධාකාරයෙන් අවජාතක දරුවෙක්, එතකොට ගණිකාවක්, බඩුවක්, එතකොට බඩුවක්ගේ දරුවක්. ඒක නිසා සාධාරණයි. ඌ අරගෙන යන්න ඕනේ, හිරේට දාන්න ඕනේ, මරලා දාන්න ඕනේ, ගහන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් ප්‍රතිචාර විදිහට තිබ්බා. ඒ වගේම තමයි ඊට විරුද්ධව ඊට සහාය පළ කරලා පියුමි හංසමාලිට සහ පියුමි හංසමාලිගේ දරුවට සහාය පළ කරලා කවුරු හරි කෙනෙක් කමෙන්ට් එකක් දැම්ම නම් කතා බහ කරා නම් ඒ හැම එකකටම හරිම චරා විදිහට ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඉතින් අහන්න කැමති අපි හැමෝම බෝසත්ද? ඔගොල්ලෝ හැමෝම බෝසත් චරිතද? අනික දරුවෙක් වරදක් කරාට පස්සේ අපි ඒ දරුවගේ වරදට දඬුවම් කරන්න ඕනේ. ඒ වරද නිවැරදි කරන්න ඕනේ. හැබැයි කොයිම වෙලාවකත් ඒ දරුවව, ඒ දරුවගේ දෙමව්පියන්වත්, ඒ දරුවගේ පවුලවත් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න නෙමෙයි, අතුගාලා දාන්න නෙමෙයි අපි වැඩ කරන්න ඕනේ. ඒ වරද නිවැරදි කරන්න විතරයි. යම්කිසි පුද්ගලයෙක්ගෙන් යම්කිසි වරදක් වුණත් අපි ඔහුව විනාශ කරලා දාන එකවත්, ඔහුගේ චරිතය, ඔහුගේ පසුබිමේ සියල්ල අපි විනාශ කරලා දාන එක නෙමෙයි කරන්න ඕනේ. හරි හමං සමාජයක ජීවත් වෙන ගෞරවාන්විත මනුස්සයෙක් විදිහට අපේ යුතුයකම වෙන්න ඕනේ වරද නිවැරදි කරන්න කටයුතු කරන එක විනක් එතනින් එහාට වරද සිදු නොවන තැනටපත් වීම නිසා ඒ චරිතය සම්පූර්ණයෙන්ම පන්න ගහලා සමාජයෙන් අතු කරලා දාන්න නැති කරලා දාන්න නෙමෙයි. මොකද පියුමි හංසමාලීට ගණිකාව කියන, පියුමි හංසමාලීට බඩුව කියන ඔය ගොඩක් අයගේ, ගැහැණු අයගේ, පිරිමි අයගේ, ගොඩක් අයගේ අම්මලා ගොඩක් වෙලාවට එහෙම අයත් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවජාතක කියලා බනින ඔය ගොඩක් අයගේ ඇත්තටම ජාතකේ හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම හරියට නිකන් රියසක්කි වගේ කරත් රෝගයක්, ක්‍රෝධයක් වගේ මේවා කැරකිලා එන දේවල් සංසාරේ. ඉතින් තමන්ට මොන හරි දෙයක් වුණාට පස්සේ තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. ඒක පියුමි හංසමාරිද, වාගේ අම්මද, වෙන කෙනෙක්ගේ අම්මද, වෙන කෙනෙක්ගේ තාත්තෙක්ද, වෙන කෙනෙක්ගේ දරුවෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. මේකෙදී හරිම ජරා විදියට හිතලා හරි වෛරය ප්‍රකාශ සිද්ධ කරනවා. පැහැදිලිවම දකින්න ලැබෙන දේ සබුද්ධික ජනතාවට තේරෙනවා. අපි හැමදේම දිහා හරිම මැදිහත් විදියට බැලුවොත් එහෙම ඇත්ත නැත්ත මොකක්ද කියන දේ කාරණාව තේරෙනවා. වරදක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට දඩුවම් ලැබෙන්න ඕනේ සහ ලැබෙ යුතුයි. නමුත් සමාජ වෛරයක් විදිහට අරගෙන පුද්ගලික මඩගැසීම්, පුද්ගලික පහර දීම් මේ වගේ දේවල් වලට යනවා කියලා කියන්නේම ඇත්තටම කිව්වොත් අනිවාර්යයෙන්ම නොසෑහෙන්න විදිහට ෆේල් චරිත තමයි. මොන වෘත්තියක් කරත්, මොන රැකියාවක නියැලුණත් මේ මිනිස්සු ජීවිතේ දිනලා නැහැ කියන එක තමයි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. විශේෂයෙන්ම දරුවෙක්ට මඩ ගහද්දි සහ දරුවෙක්ගේ අම්මා කෙනෙක්ට මඩ ගහන එක අපිට අනුමත කරන්න බෑ.